වර්තමානයේ වෙනකොට ලාංකීය අධ්‍යාපන ක්‍රමයට දිට තියලා විදේශගත වන බොහොමයක් පිරිස් අතරේ දරුවන්ගේ ඉදිරි අනාගතය හරි ලස්සනට පාට කරන ගුරුතුමෙක් හොයාගෙන තමයි අද දවසේ අපි ඇවිත් ඉන්නේ. ඉතින් අද දවසේ අපේ මැදිරියට පැමිණි නීල් වනිගරත්න ගුරුතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් නිශාද. මුලින්ම අහන්න කැමතියි ඔබ කවුද? මම නීල් වනිගරත්න. උතර මම ඉගෙන ගත්තේ කුඩාවේ මහාවිද්‍යාලයේ. මගේ පවුලේ ඉන්නව අම්මා අයියලා දෙන්න සහ අක්කලා දෙන්නෙක්. ඒ පවුලේ බාලම එක්කෙනා තමයි මම. මම ඉගෙන ගත්තේ කුඩාවේ මහාවිද්‍යාලයෙන් වුණාට උපාධිය කරේ කැලණිය විශ්වවිද්‍යාලයේ. ඉතින් සාමාන්‍ය පවුලක සරල ජීවිතයක් ගත කරන මිනිස්සෙක් විදිහට මම කැමතියි මාව හඳුන්වලා දෙන්න. ඇයි ඔබ ගුරුවරයෙක් වෙන්න හිතුවේ? ඇත්තම නිසාද මට එහෙම මුල් කාලීනව තිබුණේ නැහැ ගුරුවරයෙක් වෙන්න ඕනි කියන ආසාවක්. මගේ මුල්ම ආසාව තිබ්බේ නළුවෙක් වෙන්න. එතනදී මම ඒකට යම් උත්සාහ කිරීම කරා. ඒක අතර මග ඇන හිටියා. ඒ නිසා මම උත්සාහ කරා විශ්වවිද්‍යාලයට තේරුණා කියලා දැනගත්තයින් පස්සේ ඒ ප්‍රතිඵලයත් එක්ක නාවික හමුදාවට යන්න. ඊපස්සේ ගෙදර අම්මලා අක්කලා අකමැති වෙච්ච නිසා මම තීරණය කරා කැලණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉතිහාස විශේෂයේදී උපාධියක් කරලා මට හිතුණා ඉතිහාස ගුරුවරයෙක් වෙන්න ඕනි කියන කාරණාව. ඒ වගේම තමයි මට මතකයි නිසාද මම කැම්පස් එකේ ඉන්න මේ අපි පොඩියට කිරිබත්ගොඩ අපි චූටි ක්ලාස් එකක් කරා. සාමාන්‍යයෙන් මට මගේ මතකයි හරියට අපි මාස 4ක් විතර ක්ලාස් කරා. ඒත් එක්කම අපිට පාස්කු පෙහාරෙත් එක්ක අපි අතරමඟ ක්ලාස් නතර වුණා. මොකද විශ්වවිද්‍යාලේ වහපු නිසා අපි මෙහාට ආවා. කොහොම කාලයක් යනකොට මම උසස් පෙළ ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ අර ඒක හරි පුදුමාකාර සිදුවීමක්. මට මතකයි අපි දවසක් 2000 මගේ මතකයේ හැටියට 2022 අවුරුද්දේ අප්‍රේල් මාසේ අපි අපේ ගමේ යාළුවෝ ටිකත් එක්ක ක්‍රිකට් ගහනවා. ක්‍රිකට් ගහනකොට එතන හිටපු මේ අපි අයියා කෙනෙක්ගේ පුතෙක් ඇවිල්ලා කියනවා නිල්මා මෙහෙමයි මම ඉතිහාස කරනවා උසස් පෙළට මේ පොඩ්ඩක් ඇනිලා තියන්නේ කරලා දෙන්න කියලා. එතකොටත් ඒ වෙනකොටත් ඒ ළමයා මේ ටවුන් එකේ එක්තරා ගුරුවරයෙක් ගාවට යනවා මාස 6ක් විතර ගිහිල්ලා තිබ්බා. මම ඊට පස්සේ දැන් මට එකපාරටම කියන්න බැරි නිසා ඒ වෙනකොට මමත් ඉගෙන ගන්න ගමන් හිටියේ කැම්පස් එකේ. මම ගිහුවා දවසක් එන්න කියලා. මේ එතකොට මේ ඩයල් එක ආව කොහොම හරි තව කොල්ලෙක් එක්ක ආවා. ඇවිල්ලා ඉතින් මම පැය දෙකක් විතර ඉගෙනුවා නිසාට. එහෙම උගන්වලා මම කිව්වා මට දැන් කියන්න එපා සිද්ධ නැද්ද කියන කාරණාව. ගෙදර ගිහලා මැහෙජ්ජයක් දාන්න කියලා. අතට මාත් බය හිටියේ මොකද දැන් මම අලුත් ගුරුවරයෙක් විදියට මම උගන්වලා මට මූණටම ළමයි කිව්වොත් ඔයා උගන්වන එක අපිට තේරෙන්නේ නැහැ සර් කිව්වොත් මටත් ඒක මානසික ප්‍රශ්නයක් වගේ වෙන නිසා මම කොහොම මෙහෙජ්ජයක් දාන්න කියලා. ඊට පස්සේ ඇත්තටම කුමාරි පැය දෙක තුනක් ගියාන් පස්සේ නිසාද මට මෙහෙජ් එක ආවා. නිර්මාණය මට සුපිරියර් තේරුණා මේ අපි ආයෙ එනවා කියලා. එතකොට මම ක්ලාස් එක කරේ අක්කලයි ගෙදර. කොහොම ඉඳලා නිසාද කුමාරි ළමයි 4ක් විතර සෙට් වුණා අපිට. ඒ 4ත් එක්ක අපි ගියා ඒ ගෙදරින් ඒ කියන්නේ ඒ ගෙදර කරන්නේ නැතුව වෙනත් ටකරම් මඩුවක් ගහව පොඩි ආයතනයකට ගමේම. එතරම් මාස 4ක් 5ක් ඔය කරමින් හිටියා. එහෙම ඉන්නකොට තමයි වැල්ලවයි ටවුන් එකට යන්න අවස්ථාවක් හම්බුනේ. ඒක තමයි ටියුෂන් එක ගෙනාපු අතීත කතාව. එතනදී මට ගොඩක් උදව් කරපු ළමයි හිටියා. ඇත්තටම 20 23 ළමයි මම ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනි. නම් විදියට කියන්න ගියොත් ඒක හානියක් වෙනවා. ඒ නිසා මේ 20 23 සියලුම ළමයි ටික 20 24 20 25 ඇතුළු සියලුම ළමයි ටික ආදරෙන් මතක් කරනවා. මොකද අද මම මේ වගේ තැනක ඉන්නේ ඒ ළමයි දීපු සහයෝගය නිසා. මේ කතා බහ මේ විදිහට සිදු කරගෙන යන අතරතුරේ ඔබත් සමග කතා කළ යුතු විශේෂම කාරණයක් තියෙනවා. ඒ තමයි 2025 අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ මොනරාගල දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන එක ගුරුවරයෙක් ඔබ. අපි ඒ ගැන කතා කරමු. ඔව් නිසාද. ඇත්තටම ඒක ගැන නිහතමානී සතුටක් තියෙනවා සහ ආඩම්බරයක්. මොකද මම ටියුෂන් එකට ඇවිල්ලා මම හිතන්නේ නිසාද වසර 4ක් වගේ. ඒකට ඒ වගේ පුංචි කාලෙකදී දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කරන්න කියන්නේ ඒකේ කොටස්කාරයෙක් වෙන්න ලැබිච්ච එක ගැන මම කලින් කිව්වා වගේ මාරම නිහතමානී සතුටක් තියෙනවා. හැබැයි ඒකේ හිමිකාරීත්වය නිසාද මේ තනියම මම භුක්ති විඳින තරම් ආත්මාර්ථකාමියෙක් නෙවෙයි. මොකද ඒ චූටි දුව ඉගෙනගත්ත පාසලට විශේෂයෙන් මෝ තනමල්විල ජාතික පාසලට ඒ අදාළ ගුරු බෞතුන්ට ඒ වගේම තමයි ඒ චූටි දුව උපකාරක පන්තිගේ වෙනත් ගුරු බෞතුන්ට වගේම එයාලගේ දෙමව්පියන්ට මේ දිස්ත්‍රික් ප්‍රථමයා ලබා ගැනීමේ හිමිකාරීත්වය ලැබෙන්න ඕනි කියන තැන තමයි මම ඉන්නේ. ඒ වගේම තමයි මේ අවුරුද්ද මට තරමක් දුරට තවත් විශේෂයි. දිස්ත්‍රික් ප්‍රථමයා බිහි කරන්න අවස්ථාවක් ලැබුණා වගේම මගේ නිසාද ළමයි 20යි හිටියේ මොනරාගල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල වරම් ලබා ගන්න ළමයි 6 දෙනෙක්ට අවස්ථාව දෙන්න පුළුවන් වීම පිළිබඳව මට තියෙන ඇත්තටම නිහතමානී සතුටක්. මොකද විශේෂයෙන්ම මම වගේ නවක ගුරුවරයෙක්ට ඒ වගේ අත්දැකීමක් ලැබෙනවා කියන්නේම ඒක මාරම සතුටක් ඉතින්. ඔබේ විෂය ඉතිහාස. උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ ඉතිහාසයේ විෂය හදාරන්න තෝරගන්න සිසුවෙකුට ඔබ විෂය හඳුන්වා දෙන්නේ කොයි විදිහටද? හොඳ ප්‍රශ්නයක් නිසාද. හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් ඕනම ළමයෙක් අර සාමාන්‍ය පෙළ ඉතිහාසයට ලියන්න තියෙන ප්‍රශ්න සංඛ්‍යාව, ඒ වගේම තමයි සාමාන්‍ය පෙළ ඉතිහාසයේ තියෙන පුළුල්කම නිසා, ඒ වගේ දේවල් නිසා සාමාන්‍ය උසස් පෙළ ඉතිහාසය කියන විෂය තෝරා ගන්න ප්‍රවණතාවය හරි අඩුයි. හැබැයි ළමයි දන්නේ නැහැ ආර්ට් කියන විෂය ධාරාව තුල, එහෙම නැත්නම් කලා කියන විෂය ධාරාව තුල අවුම් ප්‍රශ්න සංඛ්‍යාවක්
ලියන්න තියෙන එකම විෂය ඉතිහාසය කියන එක ළමයි දන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර පුජ්‍යලයෝ කියනවා ඉතිහාසය හරි අමාරුයි. ඉතිහාසෙ මෙච්චර ප්‍රශ්න සංඛ්‍යාවක් ලියන්න තියෙනවා. ඉතිහාස කොටස් මේ ගණන් තියෙනවා. මම වගකීමෙන් කියනවා සාමාන්‍ය පෙළ ඉතිහාසයට වඩා උසස් පෙළ ඉතිහාසය නිසාද බොහොම ලේසි සහ කලා කියන විෂය ධාරාව තුල අවම ප්‍රශ්න සංඛ්‍යාවක් ලියන්න තියෙන ඉතිහාසයට විශේෂත්වය තමයි ප්‍රශ්න 3යි. ඔයාට විභාගයට ප්‍රශ්න 9ක් දෙනවා. ඔබට ලියන්න තියෙන ප්‍රශ්න 3යි. ඒ වගේම තමයි උසස් පෙළ ඉතිහාසය කියන එක ආයමත් සාමාන්‍ය කොටස් වල කඩනවා. උසස් පෙළට තියෙන ඉතිහාසයේ විෂය ගත්තන් පස්සේ නිසා ඒක කොටස් 3යි. ඒතකොට මේ කොටස් 3ම 9 කරන්න ඕනි කියන එකක් නැහැ. සාමාන්‍යයෙන් අර සමාජින්න ගොඩක් පුජ්‍යලයෝ කියනවා ඉතිහාසයේ මේ වගේ කොටස් ගොඩක් තියෙනවා. ඒ නිසා ඉතිහාසය කරන්න එපා ඒක අමාරුයි කියනවා. හැබැයි ඇත්තම කතාව ඉතිහාසය කියන විෂය කරන්න ආපු ළමයා තමයි දන්නේ ඉතිහාසයේ තියෙන මෙන්න මේ වගේ කියන කාරණා. ඒ නිසා ඉතිහාසය කියන්නේ හරි සරල විෂයක් කියන එක දන්නේ. ඉගෙන ගත්ත ළමයි විතරයි නේ නිසාද. ඔතන උසස් පෙළ ඉතිහාසයට ගත්තයින් පස්සේ ඉන්දියානු ඉතිහාසය, නූතන ලෝක ඉතිහාසය, යුරෝපා ඉතිහාසය කියන කොටස් 3ක් තියෙන්නේ. හැබැයි ඔය කොටස් 3න් එක කොටසක් එක ලංක ඉතිහාසය විතරයි ළමයට කරන්න තියෙන්නේ. එතකොට මේ ඉතිහාසය කියන විෂය හර විෂයක්. ඒ වගේම තමයි ගොඩක් ළමයි කියලා කියනවා ගොඩක් ළමයි කියනවා සාමාන්‍යයෙන් ඉතිහාසය වගේ විෂයක් කරලා ලෝ ෆැකල්ටි යන්න බෑ කියන කාරණා. හැබැයි මම වගකීමෙන් කියනවා ලෝ ෆැකල්ටි නෙමෙයි දිස්ත්‍රික් ෆස්ට් උනත් අයිලම් ෆස්ට් උනත් වෙන්න පුළුවන් විෂයක් තමයි උසස් පෙළ ඉතිහාසය කියන්නේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබ බය නැතුව උසස් පෙළට ඉතිහාසය කරන්න සාමාන්‍ය පෙළ වගේ දැවැන්ත විෂය කාරණා උසස් පෙළ ඉතිහාසය තුල නැහැ. ඔබ තෝරගන්න ඉන්දියානු ඉතිහාසය නම් ඔබට තියෙන්නේ ඇත්තම කතන්දරේ සාමාන්‍යයෙන් අපි ඉගෙන ගත්ත අර බෞද්ධ ආගමික සංකල්ප ටිකක් එක්ක යන විෂය කාරණාත් එක්ක අමතරව වැටුණු කාරණා ටිකක් විතරයි. ඒ නිසා මම ඔබට කියනවා එක්ක ඉන්දියානු ඉතිහාසයත් එක්ක ඔබ කරන්න, යුරෝපීය ඉතිහාසයත් එක්ක කරන්න. එහෙම නැත්නම් නූතන ලෝක ඉතිහාසය කරන්න පුතේ ඔබ මොකක් කරත් හරි දැන තෝරගන්න. එන්න අපිත් එක්ක අනිවාර්යයෙන්ම ඔබේ සරසවි හීනය සාර්ථක කරන්න, ඒක යථාර්ථයක් කරන්න අපි ඔබට අප වෙනවා කියන කාරණාවත් කියන්න ඕනි සහ ආයමත් කියන්න කැමති උසස් පෙළ ඉතිහාසය කියන්නේ කලා විෂය ධාරාවේ තියෙන අවම ප්‍රශ්න සංඛ්‍යාවක් ලියන්න ඕනි. ලේසිම සහ පහසුවෙන් ගොඩ යන්න පුළුවන් එකම හර විෂය කියන එකත් මම හඳුන්වලා දෙන්න කැමති නිසාද. දැනට ඔබගේ පන්ති පැවැත්වෙන කාල සීමාව සහ ඉදිරි පන්ති කාලසටහන් පිළිබඳව කතා කළොත්. ඔව් නිසාද මම දැනට සාමාන්‍ය උපකාරක පන්ති උසස් පෙළ කරන්නේ වැල්ලවයි සම්මානීය උසස් අධ්‍යාපන ආයතනයේ විතරයි. අතෝට 20යි 26 කණ්ඩායම වල තව තියෙන හරියටම සති 18යි. ඉතින් මම ආරාධනා කරනවා ඉන්න පුතේ බ්‍රහස්පතින්දා උදේ 8:30 ඉඳන් සවස් 4:30 වෙනකන් අපි ඔයාලට විශේෂ පුනරීක්ෂණ පන්තියක් කරනවා. ඒ වගේම තමයි 20යි 27 උසස් පෙළ කණ්ඩායම ඉරිදා 1 ඉඳන් 4 වෙනකන් අපි පවත්වනවා. ඒ වගේම තමයි 20යි 28 චූටි දුවා පුතාලගේ නවක කණ්ඩායමේ පන්තිය අපි කරගෙන යනවා ඉරිදා උදේ 11 ඉඳන් 1 වෙනකන්. ඉතින් දැනට මම ක්ලාස් කරන්න නිසාද වැල්ලවය සම්මාන උසස් අධ්‍යාපන ආයතනයේ විතරයි. දැනට ආරාධනා 2-3ක් ලැබිලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තවත් නගරයක චූටි දුවා පුතාල වෙනුවෙන් ඉතිහාසය කරන්න උසස් පෙළට. උපකාරක පන්ති ශාස්ත්‍රයේ ඔබට ඇති අමතක නොවන සිදුවීම් මොනවාද? අමතක නොවන සිදුවීම් කිව්වන් පස්සේ නම් ඇත්තටම ගොඩක් දේවල් මතක් වෙන නිසාද දවසක් මට මතකයි මගේ පළවෙනි කණ්ඩායම තමයි 20යි 23 කණ්ඩායම. ඔය 20යි 23 කණ්ඩායමේ ළමයි හිටියේ මුල්ම වෙලාවේ ළමයි 6ක් වගේ හිටියේ වැල්ලවයි. එතකොට එක දවසක් කොහම හරි ඔහම පන්ති කරගෙන යනකොට දවසක් තනමල්ල තියෙනවා මියුසිකල් ෂෝ එකක්. මම මියුසිකල් ෂෝ එකට ගියන් පස්සේ මගේ යාළුවෙක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි ඊට කලින් මම රැකියාවක් කරපු තැන මාත් එක්ක එකට වැඩ කරපු යාළුවෙක්. එයා කොහම හරි නංගිත් එක්ක ඇවිල්ලා තිබ්බේ. දවසක් මට මං ඒ වෙලේ තමයි දන්නේ මෙයාට ඇත්තටම නංගි කෙනෙක් ඉන්නවා කියලා. මම ඊට පස්සේ නිකන් කතා කරලා කිව්වා නංගි ඉතිහාසය කරලා තිබ්බේ. ඉතිහාසයේ සබ්ජෙක්ට් එකට ඉස්සයක් තිබ්බේ කියලා. කරන්නේ නැහැ කියලා තිබ්බ. එතකොටත් විභාගෙ දීලා මං හිතන නිසා අවුරුදු 2ක් විතර ඒ ළමයා ගෙදර. එතනදී මම කිව්වා මේ එන්න ක්ලාස් එකට මගේ අතේ රුපියල් 10 කට්ටයක් තිබ්බා. මම නිකන් ඕක අර ආතල් එකට වගේ මං දීලා කිව්වා මේ රුපියල් 10 තියාගෙන මම මොකක් හරියක් කාලා බොවරින් ඊළඟ දවසේ වැල්ලවයි ආයතනෙට කියලා. ඇත්තට මේ දරුවා මේ ආවා. ඇවිල්ලා සති 2-3ක් හිටියා. මම උතර වැල්ලවයි වැඩ කරේ කලින් ආයතනයක. මම එතන කලින් ආයතන ඇත්තටම මතක් කරන්න ඕනේ. මොකද මම ඉතිහාසයේ හදවත කියන චරිතය නිර්මාණය කරන පළමු නිර්මාණකරුවා වෙන්නේ ඇත්තටම මේ අධ්‍යාපන ආයතනයේ. මම නම මතක් කරන්න ඕනේ නැහැ. ගොඩක් අය දන්නවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි කී හිටියේ මේ දරුවෝ එනවා. ඇවිල්ලා සති 2-3ක් සාමාන්‍යයෙන් වැඩි කතා බහක් නැතුව ඉගෙනීම් කටයුතු කරගෙන යනවා. කරගෙන ගිහලා මම කොහොම හරි මේ ළමයා දිර්ගන්වලා කොහොම හරි මේ නිසාද මම මේ ළමයා කැම්පස් යවනවා. ඒ 2යි B1යි මාස 6න් කරන්නේ. මාස 6යි මං ගාවට එන්නේ. ඒ 6ට තමයි විෂයන් තුනම බැලන්ස් කරගෙන ඒ ළමයා දැන් වෙනකොට අපේ භාග්‍යදුව රුහුණු විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි ආයිමත් අමතක නොවන සිදුවීමක් තියෙනවා මේ KG නිවාස කියලා චූටි දිනයක් හිටියා 20යි 23 කණ්ඩායමේමයි එකත්. ඒ කණ්ඩායමේ ඇය පළවෙනි පාර තිබ්බේ A2යි B1යි ඉතිහාසයේ එකක් තිබ්බා.
හැබැයි එක්තරා විශයක් නිසා එයාට සරසවි වරම් හම්බෙන්නේ නැහැ. ඇය දෙවෙනි පාර කරන්න අකමැත්තෙන් ඉන්නකොට මම කියනවා මේ KG මම කරපු උදව්වක් තියෙනවා නම් මේ වෙලාවේ ඒකට හරියන්න ඔබ අනිවාර්යෙන් දෙවෙනි පාර කරන්න ඕනේ කියලා. ඇත්තම කතාව මේ ඒ ළමයේ තුන් හිතකවත් විශ්වවිද්‍යාලයකට යන්න තරම් ආසාවක්වත් තිබුණේ නැහැ. ඒ වචනෙට මේ කියන්නේ අපේ වචනේ අහක දාන්න බැරි කමට ඉන්නේ නැති නිසාද ඇවිල්ලා කරනවා. ඇය තමයි මගෙන් පස්සේ මම ඉගෙන ගත්තේ කුඩාවේ මහාවිද්‍යාලේ. මගෙන් පස්සේ කුඩාවේ මහාවිද්‍යාලෙන් ඉතිහාසය කරලා යන පළවෙනි ශිෂ්‍යාව බවට පත් වෙන්නේ ඇය. ඉතින් ඕවා අමතක නොවන සිදුවීම්. ඒ වගේම තමයි 20 23 කණ්ඩායමේ හිටියා. මේක හොඳ කාරණාවක් නිසාද හේතුව තමයි ගොඩක් ළමයි කියන උසස් පෙළ ඉතිහාසය අමාරුයි කියලා. සාමාන්‍ය පෙළ ඉතිහාසයට S එකක් තිබුණු ළමයෙක් හිටිය මං ගාව. ඒ ළමයා පළවෙනි පාරම උසස් පෙළ ඉතිහාසයට ඒකක් දානවා. හැබැයි කැම්පස් යන්න බෑ. හේතුව තමයි එයාගේ ඉතුරු විෂයන් වලට B දෙකක් තිබ්බේ. ඉතින් සාමාන්‍ය පෙළ ඉතිහාසයට තිබිච්ච ළමයි උසස් පෙළ ඉතිහාසයට ඒ දැම්මා. ඒ තමයි අර අමතක නොනැද්දකින් අද මට දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව තවත් විශ්වවිද්‍යාල වරම් 5ක් තියෙනවා. ඒ කියන්නේ දිස්ත්‍රික් ප්‍රථමයාත් එක්ක විශ්වවිද්‍යාල වරම් 6ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ওই විදියට මිහිරි මතක වගේම අමිහිරි මතකක් තියෙනවා. ඉතින් මේ ආපු ගමන ගැන ආරම විදියට සතුටක් තියෙනවා. ඒක තමයි ඇත්තම කතාව. මේ කතාබහ ඇතුලේ ඔබත් සමග අපි බොහෝ කාරණා පිළිබඳව කතා කළා. ඉතින් අවසාන වශයෙන් ඔබේ උපකාරක පන්ති ශාස්ත්‍රයේ ආරම්භයේ සිට මේ දක්වාම ඔබේ පසුපස සිටි විරස කවුද? ඇත්තම නිසාද ඔය කාරණාවට මම උත්තරයක් දෙන්න ඕනේ. හේතුව මොකෝ මම ඔය කාරණාවට උත්තරයක් නොදුන්නම් මම හිතනවා මම ආත්මාර්ථකාමී මිනිස්සෙක් වෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලාම ස්තුති කරන්න ඕනේ මම අතර අර ගමේ ක්ලාස් කර ඉන්න කාලේ මේ මට වැල්ලවාට ආරාධනා කරපු චන්දන සර්ට ස්තුති කරන්න ඕනේ. හේතුව මම අද වැල්ලවායේ ඉන්නේ චන්දන සර් නිසා. ඒ වගේම තමයි මම කලින් ඒ ආයතනයට ගියන් පස්සේ ඒ ආයතනයේ හිමිකාරීත්වයේ ඇතුළු චන්දන සර්ට වගේම ඒ වගේම තමයි කලින් මම හිටපු ආයතනයේ ආයතන ප්‍රධානත්වයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මම වගේ චරිතයකට ඒ වගේ අවස්ථාවක් දීපු එක ගැන. ඒ වගේම තමයි මම වර්තමානයේ සේවය කරන්නේ සම්මාන උසස් අධ්‍යාපන ආයතනයේ. සම්මාන උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරු අපේ භූගෝල විද්‍යා සන්නාමය දිමුතු සර්. ඒ වගේම තමයි ආයිමත් ආදරෙන් මතක් කරන්න ඕනි මගේ පසුපස්සේ හිටපු එක චරිතයක් හිටියා. ඒ තමයි VC කරන අපේ දමින්ද සර්. ඉතින් ඒ දිරගැන්වීම ඒ වගේම විජිත සර් පොලිටිකල් කරන ආයිමත් ආදරෙන් මතක් කරන්න ඕනි අපේ අනුර සර්. මාරම විදියට උදව් කරනවා. ඇත්තම කතාව. මොකද මම තාම නව ගුරුවරයෙක් නිසා අපි අඩුපාඩු හදාගෙන යන ගමන. ඒකම ප්‍රේමසිරි සර් කොට ඒ වගේම තමයි අසංක සර්. ඒ වගේම සාමාන්‍ය පෙළ කරන මෝදි සර්. අපි ওই කට්ටිය ඔක්කොම ආදරෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ මම දැන් මේ විදිහට මම ප්‍රතිඵලයක් දාලා මේ ප්‍රතිඵලයේ සැබෑ අයිතිය මගේ විද්‍යාලයටත් හිමි වෙන්න ඕනේ. මොකද මෝ කුඩාවේ මහාවිද්‍යාලය කියන මම ඉගෙන ගත්ත පාසල එකේ ඉඳන් 13 වෙනකම්ම. ඉතින් මං හිතනවා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු සියලුම දෙනාට සතුටු ඇති. මොකද හේතුව තමයි මේ විද්‍යාලයෙන් ඉගෙනගත්ත කුඩාවේ මහාවිද්‍යාලයෙන් ඉගෙනගත්ත ආදි ශිෂ්‍යයෙක්ගේ අතින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිවෙනවා කියන එකට මම හිතනවා කුඩාවේ විදු මෑණියොත් සතුටු වෙනවා ඇති කියන කාරණාව. ඒ වගේම තමයි නිෂාද මේ කුඩාවේ විද්‍යාලයට මම බෙහෙවින්ම මේ විදිහට ස්තුති කරන්න හේතුව තමයි 2016 අවුරුද්දේ මම A-level ලිව්වේ. A-level ලියනකොට මට ඉතිහාසය කියන විෂය කුඩාවේ මහාවිද්‍යාලයට අරන් දීපු ඒ වෙනකොට විදුහල්පතිවරයා විදිහට කටයුතු කරපු ජයන්ත සර්, ඒ වගේම නියෝජිත විදුහල්පති විදියට කටයුතු කරපු තිලක් සර්. ඉතින් හරි ආදරෙන් මතක් කරන. ඒ වගේම තමයි මාතර වර්තමාන උගන්වන අපේ ජයතිස්ස රත්නායක සර්, රත්නායක ටීචර්, ගායන ටීචර්, ලීලාන් ටීචර්, නිසංසලා ටීචර් වගේම අපේ උසස් පෙළ අංශභාරයේ හිටපු අපේ නිරෝසා හෙන්නායක ටීචර්. ඇත්තටම හරි ආදරෙන් මතක් කරනවා. අපි වගේ චරිත නිර්මාණය කරාට ඒ නිර්මාණය කරලා අපිට පාර පෙන්නුවට ඇත්තටම ගොඩක් ආදරේ. ඉතින් ස්තුති කරන්න ඕනේ. ඒ වගේම තමයි විශ්වවිද්‍යාල වරම් 6ක් තියෙනවා ළමයි 20 දෙනෙක්ගෙන්. ඒ ළමයි 6 දෙනාට අදාළ සීලුම උපකාරක ගුරුවරු, ඒ වගේම තමයි ඒ ළමයිගේ දෙමව්පියෝ වගේම අදාළ ඉස්කෝල වලටත් මේ ප්‍රතිඵලය අනිවාර්යෙන් 100%ක් හම්බෙන්න ඕනේ. ඉතින් ওই විදියට මම ස්තුති කරන්න කැමතියි. අවසාන වශයෙන් කියන්න ඕනේ මම අද මේ තැන ඉන්නේ මේ කුඩාවේ මහාවිද්‍යාලය වගේම මගේ අම්මා අයියලා දෙන්න අක්කලා දෙන්න නිසා. විශේෂයෙන්ම ඇත්තම කතාව නිසාද තාත්තා නැතුව අපේ අම්මා අපිව හැදුවේ හරි අමාරුවෙන්. තාත්තා නැතිනකොට මට අවුරුදු 5යි. එතකොට අපේ අම්මා මාර විදියට දුක්කින්ද අපිව අද මේ තත්ත්වෙට ගේන්න මම හිතනවා අම්මගේ හීනෙ මම ඉෂ්ට කරා. ඒ වගේම තමයි මම ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ අක්කා. ඇත්තම කතාව මට නැති වෙච්ච ගොඩක් තැන්වල හිටිය මට මගේ අක්කා. අදටත් මම ගෙදරට ගිහිල්ලා රුපියල් 500ක් ඉල්ලුවොත් ඇත්තම කතාව දෙනවා. ඉතින් ඒ වගේම තමයි මගේ මස්සිනාල දෙන්න මතක් කරන්න ඕනේ. ඉතින් ওই විදිහට මම කැමති ස්තුති කරන්න. විශේෂම කාරණාව තමයි නිසාද මේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය වර්තමානයේ වෙනකොට ඇත්තම කතාව ටියුෂන් උපකාරක පන්ති කියන එක අර සාමාන්‍ය දේශපාලනය වගේ වැඩක් නේ. හැබැයි මට මගේ ජීවිතේ හම්බෙච්ච හොඳ යාළුවෙක් හිටියා. මම මේ කතාව කියන්න ඕනේ. මොනරාගල
අම්පාරේ උසස් පෙළ ඉතිහාසය පන්ති කරන සමීර් එස් ජයලත් මගේ ආදරණීය යාළුවා. හේතුව තමයි ඇත්තම කතාව අපි ගොඩාක් තැන්වල උසස් පෙළ පන්තිවල අර එකට ට්‍රිප් එකක් සූදානම් කරනවා. සමහරවිට මේ බැච් දෙක එකට කරලා අපි ක්‍රිකට් මැච් තියන්න අපි සූදානම් කරා. ඉතින් ඉදිරියේදී ඒවා මේ විදිහටම පවත්වනවා. ඉතින් මට මෙතෙන්දි කියන්න ඕමනා වුණේ ඇත්තම කතාව. ඉතින් සමීර සර්ටත් ගොඩක් ස්තුතියි. එසේනම් අද දවසේ අපි කතා බහට ලක් කළේ දැයි දූ දරුවන්ගේ අනාගතය හැඩ කරන්න අප කැප වෙන දක්ෂ ගුරුවරයෙක් වෙන නීල් වනිගරත්න ගුරුතුමන් සමග. එහෙනම් ආයෙත් දවසක අලුත් මුහුණක් සමගින් ඔබව හමු වන බලාපොරොත්තු වෙමින් අද දවසේ අපි සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.